පසුගිය සෙනසුරාදා දින ඊශ්‍රායලය සහ ඇමරිකාව ඒකාබද්ධ වී ඉරානයට එරෙහිව ආරම්භ කළ මේ යුද්ධ ගැටුමට අදට දින 4ක්. හදිස්සියේ විදුලි කාන්දු වෙනවා නම් ෂුවර්. වයර් ACL ෆයර්ගාඩ් නම් ගිනි පැතිරෙන්නේ නෑ ෂුවර්. ACL ෆයර්ගාඩ් නම් ගිනි පැතිරෙන්නෙම නෑ. මේ වන විට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හමුවේ මියගිය සංඛ්‍යාව 600කට ආසන්නයි. එසේම ඉරානයේ නගර 131ක් ඊශ්‍රායල ප්‍රහාර හමුවේ බලපෑමට ලක් වී අවසන්. ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර සිදු කරන ඉරානය සමස්ත මැද පෙරදිග කලාපයම අවධානමකට ලක් කර තිබෙනවා. මෙවන් පසුබිමක බහරේනය, ඊජිප්තුව, ඉරානය, ඉරාකය, ඊශ්‍රායලය, ජෝර්දානය, කුවේට්, ලෙබනනය, ඕමානය, කටාර, සෞදි අරාබිය, සිරියාව, එක්සත් අරාබි එමිර් රාජ්‍ය සහ යෙමෙන යන රටවල සිටින ඇමරිකානු පුරවැසියන්ට අනතුරු ඇඟවීම් අද දින නිකුත් කර තිබෙනවා. ඇමරිකානු පුරවැසියන්ට අදාළ රටවලින් හැකි ඉක්මනින් ඉවත් වන ලෙස ඇමරිකානු රජය තම පුරවැසියන්ට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර මැද පෙරදිග කලාපය තුළ ඉරානය සිදු කරන දැඩි ප්‍රහාර එම කලාපයේ ස්ථාවරත්වයට දැඩි තර්ජනයක් බව ඇමරිකාව සහ ගල්ෆ් කලාපයේ රටවල් 6ක් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. අදාළ ඒකාබද්ධ ප්‍රකාශය මගින් අවධාරණය කර ඇත්තේ සිවිල් වැසියන් සහ යුද්ධයට සම්බන්ධ නොවන රටවල් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීම වගකීම් විරහිත බවයි. හදිස්සියේ විදුලි කාන්දු වෙනවා නම් ෂුවර්. වයර් ACL ෆයර්ගාඩ් නම් ගිනි පැතිරෙන්නේ නෑ ෂුවර්. ACL ෆයර්ගාඩ් නම් ගිනි පැතිරෙන්නෙම නෑ. ඒ අනුව අදාළ ඒකාබද්ධ ප්‍රකාශයට කුවේටය, සෞදි අරාබිය, බහරේනය, කටාර, ජෝර්දානය, එක්සත් අරාබි එමිර් රාජ්‍ය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල් අත්සන් තබා තිබෙනවා. මේ අතර චීනයද උද්ගත වී ඇති මේ මතභේදාත්මක තත්ත්වය හමුවේ සිය ස්ථාවරත්වය ඊයේ දින ප්‍රකාශ කළා. ඒ අනුව ඉරානයේ ස්වෛරී භාවය, ආරක්ෂාව සහ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කර ගැනීම සඳහා චීනය ඉරානයට සහාය දක්වන බව චීන විදේශ අමාත්‍යවරයා සිය ඉරාන නියෝජිතයින් වෙත දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. එසේම මැද පෙරදිග කලාපයේ ස්ථාවරත්වය වෙනුවෙන් රුසියාව සක්‍රියව මැදිහත් වීමක් සිදු කිරීමට සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලාදිමීර් පුටින් තහවුරු කර තිබෙනවා. ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය සිදු කරන ආක්‍රමණශීලී ප්‍රහාරයන් සඳහා බ්‍රිතාන්‍ය සහාය නොදක්වන බව බ්‍රිතාන්‍ය අගමැතිය කියර් ස්ටාමර් ඊයේ දින පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා. කෙසේ වෙතත් ඇමරිකාවේ ඉල්ලීම මත බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු ඇමරිකාවට විවෘත කර ඇති බවයි අග්‍රාමාත්‍යවරයා මේ වන විට තහවුරු කර ඇත්තේ. මේ අතර ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හමුවේ ඉරාන රජයේ තවත් ජ්‍යෙෂ්ඨ සමාජිකයින් කිහිප දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඒ අතර ඉරානයේ බුද්ධි කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සයිඩ් හමීද් සහ බුද්ධි කටයුතු අමාත්‍යංශයේ ඔත්තු බැලීමේ අංශ ප්‍රධානී ජලාල් හොසේන් ඇතුළු ජ්‍යෙෂ්ඨ සමාජිකයින් පිරිසක් මිය ගොස් ඇති බවයි දැනට තහවුරු වී ඇත්තේ. එමෙන්ම ඉරාකයේ උත්තරීතර නායක අයතුල්ලා අලි ඛමේනිගේ බිරිඳ වූ මන්සුරේ කොජාස්ටේ බගසාඩේ ඊයේ දින ඝාතනය කර ඇති බව විදේශ මාධ්‍ය රැසක් වාර්තා කර තිබුණා. මේ බව ඉරාන රාජ්‍ය මාධ්‍යයද තහවුරු කළා. මේ අතර ඉරාන ප්‍රහාර හමුවේ ඇමරිකානු සෙබළුන් 6 දෙනෙකු මිය ගොස් ඇති බව මේ වන විට තහවුරු වී ඇති බවයි ඇමරිකාව පවසන්නේ. මියගිය ඇමරිකානු සෙබළුන් පිළිබඳව සමස්ත ඇමරිකාවම ශෝකය ප්‍රකාශ කරන බව එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර දෙරට අතර ගැටුම් උත්සන්න වී ඇති පසුබිමක හෝමුස් සමුද්‍ර සන්ධියේ වසා දමා ඇති බව ඉරානය අද දින ප්‍රකාශ කළා. ඒ අනුව ඒ හරහා ගමන් කිරීමට උත්සාහ කරන සියලු නැව්වලට පහර දෙන බවටයි අනතුරු අඟවා ඇත්තේ. ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි ඛමේනිගේ ඝාතනයෙන් පසු ඉරානය මෙම දැඩි තීරණය ගෙන තිබෙනවා. මීට පෙර ඉරාන විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දමන්නේ නැති බවයි. ඒ අනුව මෙම තීරණයත් සමග ලෝක තෙල් සැපයුමෙන් 5න් එකක් එකවර නතර වෙන බවයි විදේශ වාර්තාවල සඳහන් වන්නේ. මේ අතර අද දින සෞදියේ රියාද්දී පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයට ඉරානය ඩ්‍රෝන ප්‍රහාර 2ක් එල්ල කර තිබෙනවා. ඒ බව සෞදි ආරක්ෂක අමාත්‍යාංශයද තහවුරු කර ඇති බවයි වාර්තා වන්නේ. මේ ප්‍රහාරයෙන්
පසු ට්‍රම්ප් දැනුම් දී ඇත්තේ එල්ල වූ ප්‍රහාරයට හැකියික්මනින් ප්‍රතිචාර දක්වන බවයි. එසේම දකුණු බීරුට්ටි ඩහියාහි හිස්බුල්ලා සංවිධානයට අනුබද්ධිත දේශීය නාලිකාවක් වන අල් මනාර් රූපවාහිනී නාලිකාව පිහිටා ඇති ගොඩනැගිල්ලට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එමෙන්ම ලෙබනනයට සහ සිරියානු දේශීය සීමාවට එල්ල වූ ප්‍රහාර හමුවේ මේ වන විට මියගිය සංඛ්‍යාව 52ක් බවයි වාර්තා වන්නේ. තුවාල ලැබූ සංඛ්‍යාව 154ක් බවයි එරට මාධ්‍යය සඳහන් වන්නේ. මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඍජු නියෝග මත ක්‍රියාත්මක මේ යුද මෙහෙයුම ඉතිහාසයේ වඩාත්ම මාරාන්තික සහ සංකීර්ණම මෙහෙයුම බව ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සේන් පවසනවා. As you would expect, doing a fantastic job. ඔහු අවධාරණය කර සිටියේ වසර 47ක ඉරාන සටන්කාමීත්වයට ට්‍රම්ප් තිත තබා ඇති බවයි. අපි යුද්ධය ආරම්භ කළේ නැහැ. නමුත් ජනාධිපති ට්‍රම්ප් යටතේ අපි එය අවසන් කරන බව ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කර තිබෙනවා. මෙවන් පසුබිමක පවතින නවතම තත්ත්වය පිළිබඳව ඇමරිකානු ජනාධිපතිවරයා ඊයේ මාධ්‍යයට අදහස් දැක්වුවා. මෙහිදී මාධ්‍ය හමුවේ ට්‍රම්ප් ඉරානයට පහර දුන් හේතුව ප්‍රකාශ කළා. ඒ අනුව ටෙහෙරානයේ න්‍යෂ්ටික මිසයිල වැඩසටහන් ව්‍යර්ථ කිරීම සඳහා ඉරානය වෙත ප්‍රහාර එල්ල කිරීමට තමන් නියෝග කළ බවයි ට්‍රම්ප් පවසන්නේ. ඒ වගේම ඉරාන ගැටුම් සති 4ක් හෝ 5ක් පවතිනු ඇති බවට මේ වන විට බොහෝ දෙනා පුරෝකථනය කරනවා. නමුත් ට්‍රම්ප් පවසන්නේ ඊට වඩා කාලයක් මේ යුද ගැටුම පවතිනු ඇති බවයි. මේ වන විට ඊශ්‍රායලය ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කරගනිමින් ප්‍රහාර දිගින් දිගටම එල්ල කරමින් සිටිනවා. බීරුට්ටි දකුණු තදාසන්න ප්‍රදේශ වෙත අකණ්ඩව ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කර බවයි විදේශ මාධ්‍යය සඳහන් වන්නේ. දිගින් දිගටම එල්ල වූ මෙම ප්‍රහාර හමුවේ බීරුට්ටි පලස්තීන් ඉස්ලාමීය ජිහාඩ් සංවිධානයේ ප්‍රධාන අනදෙන නිලධාරී ඝාතනය කළ බව ඊශ්‍රායල හමුදාව අද දින තහවුරු කර තිබෙනවා. මේ අතර ඊශ්‍රායල හමුදාව පවසන්නේ සිය හමුදාව ටෙහෙරානයේ පිහිටි ඉරාන රාජ්‍ය රූපවාහිනියට ප්‍රහාර එල්ල කළ බවයි. මේ අතර ඩුබායිහි පිහිටි ඕස්ට්‍රේලියානු හමුදා කඳවුරක් ඉලක්ක කර ගනිමින් ඉරානය ප්‍රහාර එල්ල කර තිබෙනවා. කෙසේ නමුත් ප්‍රහාරයෙන් හානි සිදුවාද නැද්ද යන්න තවම මාධ්‍යයට හෙළි කර නැහැ. එසේම බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරකටද ඉරානය ප්‍රහාර එල්ල කර තිබෙනවා. උතුරු ඉරාකයේ කුර්දි කලාපයේ පිහිටි ඒබිල් ජාත්‍යන්තර ගුවන් තොටුපළට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් බිම හෙළූ බව එරට මාධ්‍යය සඳහන් කර තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.